Welcome to my channel. Hi මගේ යාළුවෝ හැමෝටම වෙනදා වගේම මගේ channel එකට ඔයාලව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ ලස්සන වීඩියෝ එකක්. අද අපි අපේ family එකේ අයත් එක්ක හබරන day out එකක් යන ගමන් තමයි මේ ඉන්නේ. අපේ day out එකට ඔයාලවත් එක්කන් යන්න මං අමතක කරේ නෑ. අපි දැන් අවුරුදු 2-3ක් තිස්සේ හැම හජ්ජි අවුරුද්දකටම පස්සේ family day out එකක් යන්න plan කරගෙන ඉන්නවා. මේක තමයි අපේ first stop එක උනේ. අපි ගෙදරින්ම breakfast prepare කරගෙන ආවා. යන ගමන් කොහේ හරි නතර කරලා breakfast එක ගමු කියලා. දැන් අපි මේ නවත්තලා තියෙන්නේ දඹුල්ල පාර දෙපැත්ත මාරම ලස්සනයි ළමයි. අපි ඒක නිසා මෙතන නතර කරලා breakfast ගමු කියලා. අපි විතරක් නෙමෙයි බලන්නකෝ තව යාළුවෝ කට්ටියකුත් ඇවිල්ලා අපිත් එක්ක breakfast ගන්න. තව චුට්ටක් දුර ඇවිල්ලා අපි රෙස්ටුරන්ට් එක නතර කරා කට්ටියගේ බ්ලා බ්ලා අවශ්‍යතාවල් ටිකක් ඉට්ටු කරන්න. ඊට පස්සේ ටී එකක් බීලා ඊට පස්සේ තමයි අපි ගමන යන්න පටන් ගත්තේ. හැමෝම ටී බිව්වේ නම් නෑ. හැබැයි යාළගේ moods අනුව යාළට ඕනේ දේවල් තමයි යාළ බිව්වේ. මගේ හස්බන්ඩ් ඔය බිව්වේ මයිලෝ එකක්. අපි දෙන්නටත් hot tea එකක් බොන්න ලොකුවට mood එකක් තිබ්බේ නෑ. ඒක තමයි අපි දෙන්න cool මයිලෝ දෙකක් ගත්තේ. අපේ මොනිටර් අපිට මයිලෝ අරන් ඇවිල්ලා දැන් බෙදනවා කට්ටියටම. ඒ අතරතුර අපේ කතානායක පිටිපස්සින් ඉඳන් කතාවක් පවත්වනවා බලන්නකෝ. අනේ මේ ඉන්නේ මගේ good boy. ඕකේ අපි එතනින් එන්න පිටත් වුණා. හබරණ කිව්වම අපි හැමෝම දන්නවා අලි සෑහෙන්න ප්‍රමාණයක් ඉන්නවා කියලා. අපි එන අතරමඟ තුර මෙන්න මේ වගේ තඩි අලියෙක් දැක්කා. අපි එලි බහැලා තියෙන්නේ වෙසක් දවසකනේ. මෙන්න මේ වගේ බයික් පැඩර්, දන්සල්, බ්ලොක් අඩු නැතුව හැමතැනම තිබ්බා. මේ පැත්තේ පරිසරය නම් ඇත්තටම මාර සුන්දරයි ළමයි. බලන්නකෝ බලන හැම අතම කොළ පාටින් වැහිලා තනිකරම. ඒ වගේම තමයි රස්නේ මාර අවකාශයකයක්. ඕකේ අපි ප්ලේස් එකට ආවා. අපි අද සෆාරි එකක් තමයි යන්නේ ෆැමිලි එකේ අයත් එක්ක. ෆස්ට් එකටම අපි සෆාරි ජීප් එකේ ගිහිල්ලා ඊට පස්සේ පැඩි ෆීල්ඩ් එකේ ගිහිල්ලා තව ඉස්සරහට එක දේවල් කරනවා. වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්නක අපි මොනවද කරන්නේ බලන්න. බයි බයි. බයි බයි. එහෙනම් අපේ ෆනී ජර්නි එක පටන් ගන්නයි යන්නේ. ස්කිප් නොකර ඉස්සරහටම බලාගෙන යන්නකෝ. ඒ අතරතුර බලන්න මාව subscribe කළාද කියලා. නැත්නම් දැම්ම ගිහින් subscribe කරලා bell icon එකත් අනිවාර්යෙන් ඔබලා තියාගන්න. මං අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. මෙයාලා normally ගොන් කරත්තෙත් එක්කන් යනවලු. අපිට අද මේ chance එක නම් මිස් වුණා අද පොය දවසක් නිසා. අපිට තිබ්බේ පොඩි walking session එකක්. අපි සෆාරි ජීප් එකෙන් බැහැලා පොඩ දුරක් ඇවිදින්න තිබ්බා.
very young people. Family එකේ ඉන්න very young couple. මේ කොළ පාට පරිසරය දකිද්දි මට නම් හිතෙනවා අපේ රට කොයිතරම්නම් සුන්දරද කියලා. ඒක වචන වලින් සල්ලි වලින් කියලා නිම කරන්න බෑ. ඒ අතින් බලද්දී මේ වගේ ලස්සන රටක ඉපදෙන්නත් අපි කට්ටිය කොයිතරම්නම් පින් කරලා ඇතිද? මේකට තමයි පැලක් කියන්නේ. ට්‍රී හවුස් කියන්නේ මේකට තමයි. අපි කට්ටියට මේකට නගින්න ටයිම් එකක් තිබෙන්නේ නැහැ. මොකද ඊළඟ පොයින්ට් එකට යන්න අපිට ටයිම් හරි ගිහින් තිබ්බේ. පූසෙක්ගේ ඔලියක් වගේ තියෙනවා. Thank you. මේ එක්ස්පීරියන්ස් එක නම් අපි හැමෝගෙම ෆස්ට් ටයිම්. මේ වගේ ලස්සන කුඹුරක් මැදින් ඇවිදගෙන යන එක. වටා පිටාවෙන් එන මේ හුලම් පාර ඇවිත් මේ ගොයම් ගස් වලට වදිනකොට මට නම් පේන්නේ මේ ගොයම් ගස් නටනවා වගේ. වී කරල් වලින් බර වෙච්ච මේ ගොයම් ගස් නටනකොට හරිම ලස්සනයි. එයාලා අපිට මේ දෙන හුළඟ ඇඟට මාර සනීපයි. අපේ චූටි පුතාට නම් මේ හැමදේම නිකන් මැජික් වගේ. දකින දේවල් වල ප්‍රශ්න කෝටියක් විතර අහනවා අපෙන්. මේකට කියන්නේ අට්‍රැක්ටරේ කියලා. බලන්නකෝ ඒක හරවන විදිහ. ඒක හරවන්නේ නිකන් වාහනයක් හරවනවා වගේ නෙමෙයි, සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකට. මේ දේවල් අපිට නිතර දකින්න තියෙන දේවල් නෙමෙයිනේ. සමහර විට මේ දේවල් අපි දැකලම නැති තරම්. අපි නම් ඇත්තටම පළවෙනි වතාවට තමයි මෙහෙම දේවල් එක්ස්පීරියන්ස් කරන්න ආවේ. මේ එක ට්‍රිප් එකක් ඇතුලේ අපි හැමෝටම එක්ස්පීරියන්ස් කරන්න ගොඩාක් දේවල් තිබ්බා. අපේ කට්ටියට නම් ටිකක් මහන්සි වගේ. ඒක නිසා අපි හෙවණකට ගිහින් අරන් ගියපු ස්නැක් ටිකක් බඩට දාගන්නයි හදන්නේ. මේ හැමදේම නිකන් චිත්‍රයක් වගේ. එයාලා හරි ලස්සනට හැමදේම ඕගනයිස් කරලා තිබ්බා. දැන් අපි බුක් කරපු කට්ටිය ඇවිල්ලා අපිව බෝට් එකට දාගෙන වටයක් එක්කන් යන්නයි යන්නේ. ඔය ඉස්සරහාම ගෙනත් තියලා තියෙන්නේ අපේ බෝට් එක. දැන් අපේ කට්ටිය ඒ බෝට් එකට නගිනවා. අපි බෝට් දෙකක් බුක් කරා. එකකට 7 දෙනා ගානේ තමයි යන්න පුළුවන්. ෆස්ට් බෝට් එකේ ගියේ අපේ ආන්ටිලා දෙන්නයි, අංකලුයි, පුංචි ඩෙඩයි අපි දෙන්නයි තමයි ගියේ. අපේ චූටි පුතා නම් නොයවසිල්ලෙන් ඉන්නේ කියලා පේනව නේද ඔයාලට? සෙකන්ඩ් බෝට් එකේ තමයි අපේ බාප්පිලා දෙන්නයි, අක්කිලා කට්ටිය ආවේ. මේකේ දෙපැත්තට තමයි කට්ටිය ඉඳ ගන්න ඕනේ හරි ගානට බැලන්ස් වෙලා. ඉස්සෙල්ලාම නගිනකොට නම් මට පොඩි බයක් ආවා. මොකද ඒක ෂේක් වෙනවා. ඊට පස්සේ යනකොට නම් මාර ජොලියනේ. ඕකේ කට්ටිය අපි යනවා. බයි බයි. මේ ඉන්නේ අපේ ෆස්ට් බෝට් එකේ ආපු ගැන්සිය. වටපිටාවෙන් එන එක සත්තුන්ගේ සද්ද, හුලං සද්ද, මේ බෝට් එක හබල් ගානකොට වතුරේ සද්ද, මේ හැමදේම එකට ගැටුණාම අමුතුම මියුසික් එකක් වගේ තමයි මට ඇහෙන්නේ. මේ අංකල් නම් ඇත්තට මාර ෆ්‍රෙන්ඩ්ලි. එයාලා අපිත් එක්ක ගොඩාක් ක්ලෝස් වුණා. එයාලා අපිට හබල් ගහන්නත් chance එකක් දුන්නා. මගේ හස්බන්ඩ් නම් ඉතින් මේ වගේ අලුත් අත්දැකීම් වලට ෆේස් කරන්න කියන්න නම් ඕනේ නෑ. බලන්නකෝ එයාගේ මූණින්ම පේනවා එයාගේ සතුට. මේ වැව මෙහෙම නිවිලා තිබ්බට අංකල් කිව්වා ඒ වැව නම් හරි ගැඹුරුයි කියලා. ගැඹුරක් කිව්වා එයා අඩි ගාණක්. මට නම් හරියට මේක මතක නැහැ. අර ඈතින් ඉන්නේ අපේ අනිත් බෝට් එකේ කට්ටිය. මං කිව්වේ බොරුද යාළුවනේ, බලන්නකෝ මේ හැමදේම නිකන් චිත්‍රයක් වගේ. අපි කට්ටිය නම් මේ ට්‍රිප් එකේ පරිසරයේ සුන්දරත්වය උපරිමයෙන්ම වින්දා. මගේ නම් ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ වගේ ඔරුවක මේ වගේ ලස්සන පරිසරයක් මැද ගියපු. අපි බුක් කරපු ටීම් එකේ කට්ටිය අපිට එන්ජොයි කරන්න පුළුවන් උපරිමයෙන්ම එයාලගේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම සාධාරණේ කරලා තිබ්බා. අපි මේ වැවේ යනකොට අපි වගේ ගෲප්ස් 2-3කම ඔරු මේ වගේ වැවේ යනවා. මම ඒවත් වීඩියෝ කරා ඔයාලට පෙන්නන්න.
තවත් ඒ වගේ ගෲප් එකක් සෙට් වුණා අපිට. එයාලා මේ ફોකස් කරන්නේ අපේ YouTube එකට දානවා කිව්වට පස්සේ එයාලා අතරතුර YouTube channel එකේ නමත් ටග් ගාලා අහගෙන තමයි ගියේ. මගේ හස්බන්ඩ්ට අලුත් ජොබ් එකක් සෙට් වෙලා බලන්නකෝ එයාගේ මූණේ තියෙන සතුට. කතාවෙන් කතාව අපේ ගෑන්සියත් අපි ළඟටම ඇවිල්ලා. Bye bye. Chabi. Chabi මේ බලන්න. Okay. අපි ගියා. Bye bye. ඔය hina වෙවි යන්නේ අපේ චූටි හොරා ඇවිල්ලා මගේ හස්බන්ඩ්ගේ හබල හොරකම් කරගෙන යනවා. ඕකේ අපි කට්ටිය කිව්ව ෆොටෝස් ගන්න ඕනි කියලා. ඒක නිසා එයාලා අපිව වැවේ කොනකට එක්කගෙන ෆොටෝස් ගන්න. අපි කට්ටියම මෙතන මාර ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. ඒ ටික මම ඔයාලට ෂෙයා කරන්නම්. දැන් අපි මේ ෆොටෝස් ටික බලමුකෝ. ෆොටෝස් ටිකක් ගත්තා. දැන් අපි බලමුකෝ අපි ඊළඟට කොහෙද යන්නේ කියලා. මට ඉතින් කොයි හරි ට්‍රිප් එකක් ගියොත් අනිවාර්යයෙන්ම හම්බෙන දෙයක් නේ මේක. Thank you babe. දැන් අපි එගොඩ ඉඳන් රවුමක් ගිහිල්ලා මෙගොඩට ගොඩ වෙන්නයි යන්නේ. අපි මෙගොඩ ගොඩ වෙනකන් ඔයාලා පොඩ්ඩක් චෙක් කරන්න මම ඔයාලා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද කියලා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම ගිහින් සබ්ස්ක්‍රයිබ් කරලා මතක ඇතුව බෙල් අයිකන් එක ඔබලා තියාගන්න. මං අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. ඒ අතරතුර මේ වීඩියෝ එකට ලයික් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඕකේ අපි ගොඩ වුණ ගමන්ම අපිට ලස්සන යාළුවෙක් හම්බුණා. අපේ චූටි බට්ටා යන තැන මේ වගේ යාළුවෙක් සෙට් කරගන්නවාම තමයි. දැන් අපි ආවේ අපේ ලන්ච් එක ගන්න. මෙන්න මේ අක්කා තමයි අපිව පිළිගත්තේ. අද අපි ලන්ච් එක ගන්නේ මෙන්න මේ හට් එක ඇතුලේ ඉඳලා. Look at this vibe guys. එළියේ කොච්චර රස්නේ වුණත් මේකේ ඇතුළට එනකොට මාර අමුතුම කූල් එකක් දැනෙනවා. එයාලා කිව්වා අපිට එහෙම අමුතුම කූල් එකක් දැනෙන්නේ මැටි බිත්ති පොල්ලතු වහලයි නිසා කියලා. මේවා දැක්කාල ගෑනු දැකලත් නැති. හරියටම කිව්වා. මේ මොකද කියලා දන්නවද? මේක මොනවද කියලා දන්නවද උඩ? ඉස්සර ජිම් එකේ ඒවා. බැටික් එක තිබ්බ මතකයිද? ඉස්සර ජිම් එකේ ජිම් වල තිබුණේ මේ. ඔයාලා මාර රිලැක්ස් එකේ කරානේ. ආපුතා. ඉස්සර ජිම් නෑ ඉස්සර ජිම් එකේ තිබුණේ මොකද? ගලද කියන්නේ මොල් ගහන අපි හරියටම ලන්ච් ටයිම් එකට මෙතනට ආපු නිසා අපි ආපු ගමන්ම එයාලා අපේ බුෆේ එක රෙඩි කරා. අද අපිට තියෙන්නේ සුපිරි ගමේ කෑමක් කියලා කිව්වා. එන්නකෝ බලමු අපි මෙනියු එකේ මොනවද තිබ්බේ කියලා. සුදුපත් එක්ක මේ කරීස් ටික නම් සුපිරියටම මැච් වුණා. ඔයාලට ඒක කියන්න නම් තේරෙන්නේ නැහැ. කාලම තමයි බලන්න වෙන්නේ. එයාලා සම්පූර්ණයෙන්ම දරලිපෙන් තමයි හැමදේම උයන්නේ. අපිට කිචන් එකත් බලන්න දෙනවා. හරිම ක්ලීන්, හරිම නීට් එකට කැම ටික රෙඩි කරනවා අපිට. ගමේ ස්ටයිල් එකටම මැටි ඇතලියෙත් තමයි උයලා තියෙන්නේ. ඒකත් දන්නේ එච්චර රහට තිබ්බේ කැම ටික. කොහොමත් ඉතින් මැටි ඇතලියේ කෑම හැදුවාම මාර රසයිනේ. ඒ රසටත් එහා ගියපු වෙනම වයිබ් එකක් තමයි මේ කරීසර නම් තිබ්බේ ඇත්තට. ඕකේ දැන් අපි දෙන්නගේ ටර්න් එක ලාස්ට් එකට තමයි අපි දෙන්න බෙදාගත්තේ.
අපි කට්ටිය බෙදා ගන්නකම් මං ඔයාලට මේ ගැන පුංචි විස්තරයක් කියන්නම්. අපි මේ අරන් තිබ්බේ හබරන ජීප් සෆාරි පැකේජ් එකක්. ඒ පැකේජ් එකට තමයි අපි මෙච්චර වෙලා කරපු හැමදේම ඉන්ක්ලූඩ්. මේ බුෆේ එකත් ඒකටම ඉන්ක්ලූඩ්. තව ඉස්සරහටත් කරන්න දේවල් ටිකක් තියෙනවා. ඔයාලා මෙහෙමම රැඳිලා ඉන්නකෝ තව මොනවද කරන්න තියෙන්නේ කියලා බලන්න. ටරා! ෆයිනලි මේ තියෙන්නේ මගේ අක්කිගේ කැම ප්ලේට් එක. එගොඩ ඉඳම් මෙගොඩට එනකොට අපේ චූටි තොටියා වැඩේ බාර අරන් වගේ. එයාලට ඇත්තටම වයස ප්‍රශ්නයක් නැහැ. අපි ලොකු පොඩි හැමෝටම එයාලා හැමදේම එක්ස්පීරියන්ස් කරන්න ඉඩ දෙනවා. එගොඩ ඉඳම් මෙගොඩට එනකොට අපේ ට්‍රැක්ටරේ ඇවිල්ලා පාක් කරලා තමයි තිබ්බේ. ඒ නිසා අපි කට්ටිය ආපු ගමන් මේකට ගොඩ වුණා. කොච්චර අවකාශටකයක් තිබ්බත් ෆැමිලි එකේ කට්ටියත් එක්ක එන්ජොයි කරනකොට ඒක නම් පොඩ්ඩක්වත් දැනෙන්නේ නෑ ඇඟට. කොහොමත් ඉතින් ෆැමිලි එකේ අයත් එක්ක යන ට්‍රිප් එකක් නම් ආතල් කෝටියක් තමයි ඉතින්. මේ පාරේ අපිට ට්‍රැක්ටර් එක පදින්න ඕනේ නම් එයාලා ඒකත් අපිට කරන විදිය කියලා දෙනවා. අපේ චූටි පුතාට තමයි ඉස්සල්ලාම දුන්නේ. ඊට පස්සේ මගේ හස්බන්ඩ් තමයි පදින්න ගත්තේ. එයා නම් ටිකක් දුර අපිවත් එක්කගෙන ගියා. දැන් ඒ අයියා අපිට හෙවන තැනකින් නවත්තලා ෆොටෝ ගන්න ටයිම් එක දුන්නා. ඒ ෆොටෝස් මම ඔයාලත් එක්ක මේ ෂෙයා කරගත්ත බලන්නකෝ. මගේ හස්බන්ඩ්ගේ හැම දෙයක්ම එක්ස්පීරියන්ස් කරපු ෆස්ට් ටයිම් වගේම මේ ට්‍රැක්ටර් එක ගියපු එක්ස්පීරියන්ස් එකත් අපි දෙන්නගේ ලයිෆ් එකේ ෆස්ට් එක්ස්පීරියන්ස් එකක්. මෙතන නාන්න ස්පොට් එකක්ලු. අද මෙතන වතුර අඩු නිසා නාන්න විදිහක් නැහැ කියලා කිව්වා. වෙන දවස් වලට නම් මෙතන නාන්නත් දෙනවලු. බලන්නකෝ ඔයාලටම පේනවා ඇති මේ අවුව කොයිතරම්නම් තදද කියලා. මේ පොළව රත් වෙලා තියෙද්දී එන හුළඟත් එක්ක ඒ රස්න හුළඟ ඇඟට වදිද්දී ඒක හරි අමුතුම ෆීලිං එකක්. මං කිව්වේ ඔයාලට ඒ ගෲප් එකේ කට්ටිය හරිම ෆ්‍රෙන්ඩ්ලි කියලා. එයාලා අපිට ඩ්‍රයිව් කරන්න පුරුවන් තැන්වලදී අහලා එයාලම දෙනවා මෙතන ඩ්‍රයිව් කරන්න කියලා. ආයෙත් හස්බන්ඩ්ට ඒ අංකල් අහලා ආයෙත් දුන්න ඩ්‍රයිව් කරන්න. ඒ ගම්මානේ ඇතුලෙන් ගිහිල්ලා මහපාරට වැටෙනකොට නම් අංකල් ගත්තා. දැන් අපේ කට්ටිය රෙඩි වෙලා ඉන්නවා ඊළඟ තැනට යන්න. ඕකේ අපේ ඩේ අවුට් එකේ ෆයිනල්ම පාර්ට් එක තමයි මේක. ලාස්ට් එකටම තිබ්බේ අපිට ජීප් සෆාරි. කැලයක් ඇතුළට ආපු ගමන්ම හම්බුනේ කවුද කියලා බලන්නකෝ. මන් දැන් මේ වොයිස් කරද්දී මෙහෙම කතා කරාට මේ වෙලාවේ නම් මම පන බයේ හිටියේ. මොකද එයා ඇතුළට යන්න ගිහිල්ලා හැරිලා ආයෙත් මගේ ළඟට ආවා වගේ තමයි මට ෆීල් වුනේ. මාර බයකින් හිටියේ. ඒක තමයි මේ වීඩියෝ එකත් හරියට වීඩියෝ වෙලා නැත්තේ. අනේ අපේ අලියාලුවටත් තේරෙන්නේ නැති මං හොඳ ළමෙක් කියලා. ආපු ගමන් හැරිලා අනිත් පැත්තට ගියා ටිකක් වෙලා අපිව බලාගෙන ඉඳලා. මං පොඩි වීඩියෝස් වලින් දැකලා තිබ්බට සෆාරි යනකොට මෙහෙම සත්තු පාරට එනවා කියලා මම හිතුවේ නැහැ අපි යනකොට එයි කියලා. ඇත්තටම අලියෙක් ආවා. ඒ අලියෙක් නෙමෙයි සෑහෙන අලි හිටියා මේ කැලේ ඇතුලේ. වීඩියෝ කර එන්ජොයි කරන එකත් ලේසි නැහැ. ඒ වුණාට කොච්චර අකරතැබ්බ වලට මුහුණ දෙන්න වුණත් මං ඔයාලටත් මගේ ඇස් දෙකෙන් දැක්ක ලස්සන දේවල් හැමදේම මට පුළුවන් විදිහට ඔයාලටත් අරගෙන ආවා. මේ අපේ පිටිපස්සෙන් එන සෆාරි ජීප් එකේ තමයි අපිත් එක්ක ගියපු අපේ එල්ඩර්ස්ලා සෙට් එකම හිටියේ. ඔයාලට පේනවාද යාළුවනේ මේක ඝන කැලෑවක් මැදින් තමයි මේ ජීප් එක යන්න පාරක් කපලා තියෙන්නේ. සත්තු ඉන්න නිසා අපිට කිව්වා වැඩිය සද්ද බද්ද කරන්න එපා කියලා. මොකද යාළුවා ඇහිස්සෙනවා කියලා. සෆාරි ජීප් වල නම් අපි කට්ටිය මීට කලින් ගිහින් තියෙනවා. ඒ වුණාට මෙහෙම අලි ළඟටම එන සෆාරි එකක් නම් ගිහින් තිබ්බේ නැහැ. ඒකයි අපිට ඒක අලුත්ම එක්ස්පීරියන්ස් එකක් වුණේ. අපි කට්ටිය ෆන් වීඩියෝස් එහෙම අරගෙන තමයි යන ගමන් එන්ජොයි කරගෙන ගියේ. ඔයාලට තේරෙනවා ඇති යාළුවනේ මේ අවුව කොච්චර සැරද කියලා. මොකද ඒ ගස් කොළන් හිටන් දිලිසෙනවා.
අපිත් මේ දිරිසි හිටියට අපේ ස්කින් එක හොඳටම පිච්චෙනවා. ගෙදර ගියපු ගමන්ම ස්කින් කෙයා එකක් කරන්නම වෙනවා මේ පිච්චෙන අවුවට නම්. අපි සෆාරියකට එන්න කලින් උත් කඩචෝරු ටිකක් අරගෙන ආවේ එන ගමන් කකා එන්න. මේ ඉන්නේ අපේ සෙට් එක. අපේ බාප්පි නින්ජාගේ වර්ෂන් එක අරගෙන. බලන්නකො තවාලි යාළුවෙක්. මං ටිකක් කකුල් රිදෙනවා කියලා ඉඳගත්තා. මෙයා බලන්නකො උඩ නැගලා ඉඳගෙන. පුළුවන් නම් ඕක උඩ හිටගෙනම යයි වගේ. මං එපා කියද්දිනේ ඕක උඩ නැගලා ඉඳගත්තේ. ඔන්න දැන් හරිනේ අර අත්තට වැදිලා තොප්පිය බිම වැටුණා. ඒකයි අපි කට්ටිය මෙතන නතර කරලා පිටිපස්සේ ජීප් එකේ ආපු මල්ලි නතර කරලා කැප් එක අරගෙන දුන්නා. මේ සෆාරි එක පැය 2ක් විතර කැලේ ඇතුලේ අපිව එක්කගෙන ගියා. කට්ටිය මහන්සි කිය ටිකක් ඉඳගත්තා. මේ බලන්නකෝ අපේ අංකල්ව. හරි ඉතින් පුතාගේම තාත්තනේ. එයාත් උඩ නැගලා ඉඳගෙන. මෙතනින් එහාට නම් සෆාරි ජීප් එක වේගෙන්ම ගියා. තඩි වලවල් ගොඩකුත් තිබ්බා. මේ වලවල් වලට ජීප් එක දාලා ගන්නකොට හොඳ ගණන් කට්ටියට. හැබැයි ඉතින් මාෂාල්ලා කියලා කාටවත් ඇඟේ අමාරුවක් මහන්සියක් එහෙම තිබ්බේ නැහැ. ෆැමිලි එකත් එක්ක ගියපු නිසා ඔක්කොමලා මාර ජොලියෙන් තමයි මේ ට්‍රිප් එකේ හිටියේ. අපිව දැන් මෙයාලා මේ එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ යාලා ෆොටෝස් ගන්න වෙන් කරලා තියෙන පැත්තකට. ඒ පැත්තට වැඩිය සත්තු එන්නේ නැහැලු. ලොකු ගල් තලාවක් තියෙනවා මේ බලන්නකෝ. එතන ඉඳගෙන තමයි අපිට ඕන තරම් ෆොටෝස් ගන්න කියලා එයාලා ඇති තරම් අපිට ටයිම් එක දුන්නා. අපි කට්ටිය මෙතනත් ගත්ත ලස්සන ෆොටෝස් ටිකක් මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. අපි දැන් එකත් බලමුකෝ. ෆයිනලි ඒකත් ඉවරයි. අපි එතන ඇති වෙනකන් කට්ටියම ෆොටෝස් ගත්තා. ඒ ගල් තලාවට නගින්නත් දුන්නා. ඒක නම් මට වීඩියෝ කරන්න බැරි වුණා. මොකද මම එකට නැග්ගේ නැහැ. ඔන්න එන අතරමඟ තවත් යාළුවෙක් පාරට ඇවිල්ලා. බලන්නකෝ එයාව. මෙතනින් අපේ ට්‍රිප් එක ඉවරයි. බයි බයි ෆ්‍රෙන්ඩ්ස්. ඔහොම එතනින් එනකොටම ටිකක් රෑ වුණා. ඊට පස්සේ අපි කට්ටියම ඇවිල්ලා ටී එකක් බොන්න නතර කරා මග. එතන රෝල්ස් පැටිස් කාලා තමයි අපි ටී එකක් ගත්තේ. හරි යාළුවනේ, එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඊළඟ සතියේ තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම ගිහින් subscribe කරලා මතක ඇතුව bell icon එක ඔබලා තියාගන්න. මං අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. Goodbye everyone.